ඉන්ඩෝ කෝට්යාඩ් එකක් කියන්නේ ගෙයක් ඇතුළට ලස්සනක්. ඒ වගේම ස්වභාවික ඉරේලිය වාතාශ්‍රයක් එකතු කරගන්න පුළුවන් තැනක්. පොඩි ඉඩම් වල ගෙවල් හැදුවට පස්සේ ගොඩක් හිර වෙනවා. එතකොට මේ වගේ තැනක් තියෙනවා නම් ගොඩක් ලස්සනට නිර්මාණය කරගන්න පුළුවන්. හැබැයි එතකොට ඒ වගේ තැනක් අපිට තෙමෙන්න තියාගත්තාම ටිකක් ගේ ඇතුළට වතුර එනවා කරදරයි. ඒ වගේ තැනක් මේන්ටේන් කරන්න. ඉතින් එහෙම හින්දා අපි මේ තැනත් කලින් තිබුණේ එහෙම උඩින් ඕපන් කරලා තෙමෙන්න තිබ්බ තැන. ඔව් හැබැයි අපිට ඒක කරදර නිසාම අපි වහන්න තීරණය කරා උඩින්. ඉතින් දැන් එතන වෙනස්ම පෙනුමක් තියෙනවා. ආලෝකය කොහොමද අපිට එනවා හුලං එන විදිහට අපි ඉස්සරහට මේක වෙනස් කරලා හදා ගන්න ඕන උඩින් වහලයක් ගාලා අපි කෝට්යාඩ් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ මේ විස්තර ඔක්කොම කතා කරලා තියෙනවා කොහොමද මේ වගේ තැනක් හදාගන්නේ කියලා. ඉතින් අපි මෙතනදී හිතුවා මේ වහපු මේ වගේ තැන් තියෙන ගෙවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ ගෙවල් වලට අපිට තනියම මොන වගේ දේවල්ද කරන්න පුළුවන් කියලා මේ වීඩියෝ එකෙන් කතා කරන්න. මෙතනින් වහලා තිබුණට හොඳ එළියක් එනවා. ඉතින් අපිට මෙතන එහා පැත්තේ තියෙන අපේ කුස්සිය ටිකක් එළිය අඩුයි වගේ දැනෙච්ච නිසා අපි හිතුවා මෙතනට ජනේලයක් දාන්න ඕනේ කියලා. ඉතින් අපි මෙතනට දැම්මා පරණ ජනේලයක්. ඇත්තටම මේක පැතුම්ලගේ ආච්චි අම්මගේ ගෙදර තිබ්බ ජනේලෙ. ඉතින් අපිට ඒක අර වෙනම වටිනාකමකුත් තියෙන නිසා අපි මේ ජනේලෙ මෙතනට දාමු කියලා හිතුවා. මේ ජනේලෙ දැනට තියෙන්නේ සුදු පාටින් පේන්ට් කරලා. ඉතින් අපි මේ කරන මේකෝ වීඩියෝ එකේදී අපි කරන අනිත් දේවල් එක ගැලපෙන විදිහට මේකේ පාට වෙනස් කරනවා. අපි ඩාර්ක් ග්‍රේ කලර් එකක් පාවිච්චි කරලා තමයි මේක පාට කරගන්න හිතුවේ. මුලින්ම මේකේ කඩතොළු තියෙනවා නම් ඒ කියන්නේ ගොඩක් හානි වෙච්ච තැන් තියෙනවා නම් ඒක සකස් කරගන්න උත්සාහ කරන්න පුළුවන්. අපි මේකේ ඒ කැඩිච්ච තැන් ඒ විදිහට මිතුරු කරනවා. අපිට අවශ්‍ය විදිහට පාට විතරක් වෙනස් කරගන්නවා. ගොඩක් ට්‍රැඩිෂනල් දේවල් අපේ ගෙදර අනිත් දේවල් තැන් වලට පාවිච්චි කරලා නැති නිසා මේක අපි ටිකක් මොඩර්න් ලුක් එකක් එන්න ඩාර්ක් කලර් එකක් පාවිච්චි කරන්න හිතුවා. මොකද මෙතන එහා පැත්තේ තියෙන්නේ සිමෙන්ට් පෙනුම එන්න අපි කරගත්තු පෝල් එකක්. මේ වෝල් එක තමයි අපේ මුලින්ම වීඩියෝස් කරන්න අපි බෑග්ග්‍රවුන්ඩ් එක විදිහට පාවිච්චි කරේ. සිමෙන්ට් පෙනුම එන විදිහට ටයිල් ඇඩිසිව් පාවිච්චි කරලා අපි මේ වෝල් එක කරලා පෙන්නුවා. මේක ගොඩක්ම ලේසියෙන් ඕගොල්ලන්ට කරගන්න පුළුවන්. මේ වගේ ස්පේස් එකකට, ඒ වගේම තෙමෙන්න හදපු ඉන්ඩෝ කෝට්යාඩ් එකකට උනත් ඕගොල්ලන්ට ඉතාමත් ලේසියෙන් මේ සිමෙන්ති පෙනුම ලබා ගන්න පුළුවන්. අපි ගොඩක් ප්‍රොජෙක්ට්ස් වලදී මේ ක්‍රමය පාවිච්චි කරලා තියෙනවා. සහ අපේ වීඩියෝස් බලපු ගොඩක් අයත් මේක භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ කෝට්යාඩ් ස්පේස් එකකට අපිට ගන්න ඕන අර ස්වභාවික පෙනුම, ඒ කියන්නේ වැල් ගස් හිටවලා ගන්න ස්වභාවික පෙනුම වැඩිපුර පේනවා. ඒ කියන්නේ ගොඩක් ලස්සන වෙනවා මෙන්න මේ වගේ සිමෙන්ට් ඉෆෙක්ට් එකක් ගත්තොත්. ඉතින් ඕගොල්ලන්ටත් ඒක අනිවාර්යෙන් කරන්න පුළුවන් මේ වගේ ස්පේස් එකක් ලස්සන කරගන්නවා නම්. මෙතන උඩින් තෙමෙන විදිහට තියෙනකොට පල්ලෙහා ටිකක් පොළව පාත මට්ටමක තිබුණේ. පොළව මට්ටමට වඩා පහතින්. හැබැයි අපි මෙතන උඩින් වැහුවට පස්සේ අපිට හිතුණා මේක ටිකක් ඉස්සුවොත් හොඳයි කියලා ලීඩ් එකක් වගේ පේන විදිහට අපිට මෙතන නිර්මාණය කරගන්න අවශ්‍ය වුණා. ඉතින් අපි ඒක නිසා මේකට ස්වභාවික ලී පාවිච්චි කරන්නේ නැතුව මේ පේන වයිනයිල් එක තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ. මේ උඩට උස්සලා තියෙන ඩෙක් එකේ අපි වයිනයිල් එක අලව ගන්න කලින් මෙන්න මේ වගේ රෆ් සිමෙන්ට් පෙනුමක් තමයි තිබුණේ සුද මැදලා. හැබැයි ඒක ගොඩක් කිලුට වුණා. ඒ කියන්නේ අපි මේක අලව ගන්නකන් ටික කාලයක් මේ විදිහට රෆ් විදිහට පොළව තිබ්බා. හැබැයි එතකොට ගොඩක් කිලුට වුණා. ඒක ක්ලීන් කරලවත් අයින් කරන්න බැරි වුණා. ඉතින් සමහර අය අපෙන් අහලා තිබ්බ අර ටයිල් ඇඩිසිව් එක අපි බිත්තියට පාවිච්චි කරපු එක බිමට පාවිච්චි කරන්න බැරිද කියලා. ඉතින් ගොඩක් අයට කිව්වා ඒක කරන්න බෑ කියලා. මොකද ටයිල් ඇඩිසිව් එක ටයිටේනියම් එක වගේ ස්මූත් ෆිනිෂ් එකක් එන්නේ නැහැ, ග්ලොස් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ගොඩක් කිලුටු වෙන්න බලනවා. ඉතින් ඒ හින්දා ඒක පාවිච්චි කරන්න එපා පොළවට. වයිනයිල් මෙටීරියල් එක ගැන කලින් වීඩියෝ එකක අපි කතා කරා. පොළව කොහොමද තියෙන්න ඕනේ සහ මිල ගණන් ගැන. මුළු සහ දාරවලට ඕන වෙන දිග හරියටම ලකුණු කරගන්න ඕනේ. පේපර් නයිෆ් එකක් අරගෙන මේක කපා ගන්න පුළුවන් හරිම ලේසි. කපපු දාරේ බිත්තිය පැත්තට දාලා අනිත් දාර දෙක හරියටම හේතු වෙන විදිහට අලව ගන්න ඕනේ. මේක තනියම කරන්න පුළුවන් ගොඩක්ම ලේසි වැඩක්. මේ ස්පේස් එක ලස්සන කරගන්න බිත්තියට වෝල් පේන්ටිං 3ක් අපිම කරගත්තා. දිගාරින්න අකුලන්න පුළුවන් සෝෆා එකක්. ඒ කියන්නේ බන් එකක් තමයි අපි සෝෆා එකක් විදිහට මෙතෙන්ට පාවිච්චි කරේ. මෙන්න මේ විදිහට
විදිහට සෝෆා එකක් තියලා අපි මෙතන arrange කරගත්තා. මොකද තෙමෙන්නේ නැති තැනක් නිසා මේකෙන් ලස්සනක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම පොතක් කියවනවා නම් ඒ වගේ වෙලාවකට උනත් මේ වගේ නිදහස් තැනකට ඇවිල්ලා ඉන්නකොට හරිම නිදහසක් දැනෙනවා. අර ලස්සන පරිසරයක් වටපිටාවක නැති කෙනෙක්ට මේක ගොඩක් හොඳ ඔප්ෂන් එකක්. ඒ වගේම ගෙදරට ටිකක් වෙනස්ම පෙනුමක් මෙතනින් අරගන්න පුළුවන්. වෙනම ෆීචර් එකක් විදිහට මෙතන හදාගන්න පුළුවන්. අපි කෝටඩ් වීඩියෝ එකේදී මතක් කරා අර මොනවා හරි මැදින් තියලා මොනවා හරි ඕනමන්ට් එකක් තියලා ලස්සන දෙයක් කරගන්න කියලා. මේකත් ඒ වගේ ඔප්ෂන් එකක්. මේ වගේ චෙයා එකක් තිබ්බම එතකොට ඒක වාඩි වෙන්නත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මෙතන අපි කලින් විවෘත කරලා තියෙනකොට වගේ නෙමෙයි මේකත් ගේ ඇතුළටම ගේ ඉඩටම එකතු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ ලිවිං ඒරියා එකේ වාඩි වෙන්න ඉඩ මදි නම් චෙයා එකක් තියාගන්න පුළුවන්. ඩයිනින් ඒරියා එකේ ඩයිනින් වලට ඉඩ මදි නම් පොඩි ඩයිනින් ටේබල් එකක් වගේ තියලා ෆැමිලි ඩයිනින් වගේ දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. අපි කලිනුත් කිව්වා වගේ මෙතන ලොකු දේවල් කරලා නැහැ. හරිම පොඩි දේවල් ටිකක් කරලා තියෙන්නේ. මේ සෝෆා එක, කුෂන් කවර්ස්, පේන්ටිං එක ගස් වලින් තමයි අපි මෙතනට මේ ලස්සන ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒකට අපි පාවිච්චි කරේ බොහීමියන් කියන ඉන්ටීරියර් ඩිසයින් ස්ටයිල් එක. ඉන්ටීරියර් ඩිසයින් ස්ටයිල්ස් ගැන අපි ඉස්සරහට තව වීඩියෝස් වලදී කතා කරනවා. ඒක ගැන ඉගෙන ගන්න දැනගන්න කැමති අයට පුළුවන් එතකොට ඒක ගැන දැනගන්න. අපි වීඩියෝස් වලදී වැඩිය තියරි පැත්ත කතා කරන්න ගියේ නැහැ ඉන්ටීරියර් ඩිසයින් ස්ටයිල්ස් ගැන. මොකද ඒක හැමෝටම ප්‍රයෝජනක් වෙන්නේ නැති වෙන්න පුළුවන් නිසා ඉස්සරහදී අපි මේ වගේ ටික ටික ඒ ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ බොහීමියන් කියන ඉන්ටීරියර් ඩිසයින් ස්ටයිල් එකේදී ගොඩක් පාවිච්චි කරනවා හැංගින් ප්ලාන්ට්ස්. ඒ කියන්නේ එල්ලෙන මල් පෝච්චි, මල් පැල. ඉතින් ඒ වගේම තමයි ආවේනික වෙනමම චිත්‍ර කලාවක් තියෙනවා. ඉතින් ඒකෙදි ගොඩක් වෙලාවට හරිම සරල රවුම් එක්ක ඒ වගේ ලයින්ස් එක්ක යන පේන්ටින්ග්ස් තමයි හැමතිස්සෙම තියන්නේ. ඒ වගේම මේ පිලෝස්, කුෂන් කවර්ස්, පොඩි පොඩි ඕර්නමන්ට්ස් ගැලපෙන විදිහකට තියෙනවා ස්ටයිල් එකක්. ඔයගොල්ලෝ ඒ ගැන වැඩිපුර හොයලා බැලුවොත් ඔයගලන්ට හොයාගන්න පුළුවන් වෙයි ගැන විස්තර. ගොඩක්ම පාවිච්චි කරන්නේ මේ ග්‍රේ ෂේඩ්ස්, ඒ වගේම බ්‍රවුන් ෂේඩ්ස්, ඒ වගේ ටිකක් දීප්තිමත් වර්ණ පැත්තටත් යනවා. ඒත් එක්ක චරම දීප්තිමත් නැති වර්ණයි එකට සම්මිශ්‍රණයක් කරලා තමයි මේ ගොඩක් වෙලාවට මේ ස්ටයිල් එකේදී පාවිච්චි කරන්නේ. ස්ටයිල් එකේදී ගොඩක් වෙලාවට නැචරල් ස්වභාවික දේවල් වලට තමයි මුල් තැන දෙන්නේ. අර අපි කිව්වා වගේ ගස් ගොඩක් පාවිච්චි කරනවා. ඒ වගේම වේවැල් වලින් හදපු බාස්කට් රෙදි දාන්න ඒ වගේ දේවල් වලට පාවිච්චි කරනවා. ඉන්ටීරියර් එකට මොනවාද ලස්සන කරගන්න පාවිච්චි කරන්නේ. ඩෙකොරේටිව් අයිටම්ස් විදිහට පාවිච්චි කරන්නේ. ඉතින් ඒවා හැම දෙයක්ම ස්වභාවික දේවල්. සාමාන්‍යයෙන් බොහිමියන් ස්ටයිල් එකට කරනවා නම් ටිකක් අඩුවෙන් කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. මොකද කැඩිච්ච ලෑල්ලක් තිබ්බත් ඒකත් ඒකේ ආර්ට් එකක් විදිහට ඒ කියන්නේ කෝටු කෑලි ඒ වගේ දේවල් ඒගොල්ලෝ ඩෙකොරේට් කරන්න පාවිච්චි කරනවා. හැබැයි මෙතනදී අපි තනිකරම බොහිමියන් නෙමෙයි මේ ඉන්ඩස්ට්‍රියල් බොහිමියන් මොඩර්න් ටිකක් සයිස් දෙක තුනක් කලවම් කරගෙන තනිකරම බොහිමියන්ම කියලා මේක කියන්න බෑ. අපි අර ඒ ටච් එක තියෙනවා. ඒක දන්න කෙනෙකුට දැකපු කෙනෙකුට ටක් ගාලා තේරෙනවා. ඒ වගේම අපි කලින් මෙතනට වීඩියෝ එකක් කරලා පෙන්නනවා ආටිෆිෂල් ග්‍රීන් වෝල් එකක් තියලා පැල හිටවන්න බැරි කෙනෙක්ට, කියන්නේ බිත්තියටම කෙලින්ම පැල හිටවනවා නම් කොහොමද කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් බිත්තියට හිටවලා සාමාන්‍යයෙන් බිත්තියට පෝච්චි හයි කරලා නැචරල් ප්ලාන්ට්ස් දානවා නම් ඒකට වතුර දානකොට පහළට වැක්කිරෙනවා. එතකොට ඒක අපිට ක්ලීන් කරන්න ටිකක් අමාරුයි. ඒකේ ටිකක් වැඩි වැඩක් කරන්න ඕනේ මේ වගේ දෙයක් කරනවා නම්. අපි අවුට්ඩෝර් වෝල් එකක් කරලා පෙන්නවා ඒ විදිහට බිත්තිය පැල ගහලා කරන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි මේ ගස් වලට මම හිතනවා, ඒ කියන්නේ අපි හිතනවා ටිකක් ඉරේලිය කෙලින්ම ඉරේලිය වැටෙනවා නම් හොඳයි කියලා. ඒක නිසා අපි සාමාන්‍යයෙන් සතියකට සැරයක් වගේ මේක එළියෙන් තියලා ආපහු ඇතුළට ගන්නවා. ඉතින් ඒ දේවල් හින්දා අපිට හිතුණා මේ මෙතනට අපි රැක් එකක් පාවිච්චි කරොත් හොඳයි කියලා. ස්ටීල් වලින් කම්බි ස්ටීල් බොක්ස් බාර් වලින් රැක් එකක් හදලා මේක තියාගන්න පුළුවන්. අපි මේ වීඩියෝස් කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ව මේකට මොටිවේට් කරන්න. ඒ කියන්නේ DIYs කරන්න කියලා අපි හැම වෙලෙම කියන්නේ මේ රැක් එකක් හදාගන්න එක තනියෙන් කරගන්න පුළුවන්. ඕගොල්ලොම ස්ටීල් රැක් එක ස්ටීල් වැඩ කරන කෙනෙක් එක හදාගත්තොත් සමහර විට පොඩි පොඩි අඩුපාඩු තිබුණත් ඒක ඕගොල්ලෝ දන්නවා මේ කොහොමද ඒක ගෙදර නොපෙනෙන්න තියාගන්න ඕනේ කියලා. ෂෝරූම් ක්වොලිටි එක බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ගොඩක් ලස්සන දෙයක් අඩු මුදලකින් ඕගොල්ලන්ට කරගන්න පුළුවන්. ආමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. Instagram, Facebook like කරන්න, follow කරන්න අපිව. මේ වගේ වටින වැදගත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙනවා.